ඉතින් ඔන්න අදත් මම ඔයාලට ගෙනාවා රජයේ රැකියා රැසක්. ඉතින් පළවෙනි ජොබ් එක විදිහට ඇවිල්ලා තියෙනවා දකුණු පළාත් සභාවේ රැකියා පුරාපාරු සඳහා බදා ගැනීම 2025 ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 2025 7:16. මේවට යන්න ඕනේ ලින්ක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් එකේ හරි දාලා තියෙනවා. ඉතින් ඒ ලින්ක් එක ටච් කරලා යන විදිහ මම අන්තිමට කියලා දෙනවා. ඔයාලට ඉතින් දැන් ඇවිල්ලා තියෙන ජොබ් ටික ඉස්සර මම කියනවා. කියලා ඉවරලා ඔයාලට ඒ ලින්ක් වලින් ගිහිල්ලා ඇප්ලිකේෂන් ඔන්ලයින් ඇප්ලිකේෂන් පුරවන හැටි, ඔන්ලයින් ඇප්ලිකේෂන් නැති ඒවා කොහොමද යවන්නේ මේ හැමදේම ඩීටේල්ස් ගන්න. මේ ඔක්කොම ඔයාලට මම කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක රැඳිලා ඉන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඉතින් අපි යමු ඊළඟ ජොබ් වෙකන්සි බලන්න. ඉතින් ඊළඟ ජොබ් වෙකන්සි තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රැකියා පුරාපාරු සඳහා බදා ගැනීම 2025. මේකේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 2025 12:31 කියලා. ඉතින් හොඳටම ඔයාලට කාලේ තියෙනවා. ඉතින් මේකේ වීඩියෝ එක දැක්ක ගමන් මේක ඇප්ලිකේෂන් එක කරන්න. මේක ඔන්ලයින් ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඉතින් channel එක subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඉතින් ඊළඟ එක තමයි තැපැල් දෙපාර්තමේන්තුවේ තුන්වන ශ්‍රේණියේ තැපැල් රියදුරු විවෘත තනතුරු සඳහා බදා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණ 2025 මේකේ ජොබ් වේකන්සි 40ක් තියෙනවා. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 2025 7:25 කියලා. ඉතින් මේ වීඩියෝ එක දැක්ක ගමන් ඔයා මේක ඇප්ලයි කරන්න පටන් ගන්න. ඉතින් ඊළඟ ජොබ් වේකන්සි තමයි දීවර දෙපාර්තමේන්තුවේ දීවර නිලධාරී තුන්වෙනි ශ්‍රේණියේ තනතුරු බදවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ 2024 2025 කියලා තියෙන්නේ. ඉතින් මේකේ ටෝටල් වේකන්සි තියෙනවා 115ක් ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 2025 7:25. ඉතින් ඊට කලින් මේ වීඩියෝ එක දැක්ක ගමන් ඔයා ඒක දාන්න. ඉතින් channel එක subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ අධිකරණ අමාත්‍යාංශයේ රැකියා පුරාපාඩු වෙලා තියෙනවා. ඉතින් මේකේ ටෝටල් වේකන්සි 47ක් තියෙනවා. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 2025 7:15. සියලුම ඩීටේල්ස් පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් එකේ හරි මම දාලා තියෙනවා. ඉතින් ඔයාලා ලින්ක් එක ටච් කරලා ගිහලා ටික් කරගන්න තියෙන්නේ. ඉතින් මම අන්තිමට එකත් ඔයාලට කියලා දෙනවා. ඉතින් අපිට ඊළඟ වැඩි තමයි අර ලින්ක් එක හරහා ගිහිල්ලා වෙබ්සයිට් එකෙන් කොහොමද ඩීටේල්ස් ටික ගන්න ඇප්ලයි කරන්න මේ ඔක්කොම ගම් ඔයාලට දැන් කියලා දෙනවා. ඉතින් ලින්ක් එක ටච් කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඔයාලට උඩ පේනවා ඇති එක එක ඇවිල්ලා තියෙනවා ඇඩ් ඒ ඇඩ් මෙන්න මෙහෙම කතර ලකුණු වෙනවා. ඊතල එන ඒ වගේ අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතනින් පල්ලට යන්න ඕනේ. පල්ලට යනකොට ඔයාලට මෙතන පේනවා ඇති එක එක ඇප්ලයි now කියලා තියෙනවා එක එක ඒවා ඒ ඇඩ් ඒවා ටච් කරන්න එනවා මෙන්න මේ ඔයා කියලා දෙන විදිහට වැටික් කරන්න. ඉතින් මේකේ ජොබ් ටයිටල් එක දාලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා එයාලයින් කියලා දාලා තියෙනවා ක්ලෝසින් ඩේට් දාලා තියෙනවා. ඉතින් මේකේ ෆුල් ඩීටේල්ස් කියන දැන් ටච් කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට ඇඩ් එනවා. ඒකට දකුණු පැත්තේ උඩ කතර ලකුණු ටච් කරලා මේ ඇඩ් අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට නැවතත් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. ඊට පස්සේ ඔයා මෙතනින් ආයෙ නැවතත් පල්ලට යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන තමයි ෆුල් ඩීටේල්ස් ටික තියෙන්නේ. ඔයාලට මේක ටච් කරලා මෙන්න මෙතන තමයි ඩීටේල්ස් එක තියෙන්නේ. ඔයාලට ඉතින් මේක ටච් කරගෙන ඉන්නකොට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාගේ ගැලරියට මෙතන ඩවුන්ලෝඩ් ඉමේජ් කියන තැන ඩවුන්ලෝඩ් දීලා ඊට පස්සේ ඔයාලට මේක ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. මම ඉතින් හැම වීඩියෝ එකකම ට්‍රාන්ස්ලේට් කරන විදිහ කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට මම කියලා දෙනවා ට්‍රාන්ස්ලේට් කරන විදිහ. ඉතින් ඔයාලා අලුත් ටැබ් එකක් ඕපන් කරගන්න ඕනේ. මෙන්න මෙතන උඩ තියෙනවා ධන ලකුණ. මේ ධන ලකුණ ටච් කරලා ඔයා වෙනම ටැබ් එකක් ඕපන් කරගන්න ඕනේ. එතකොට අර ටැබ් එක නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා සර්ච් කරගන්න ඕනේ Google Translate කියලා. ට්‍රාන්ස්ලේට් කියලා සර්ච් කරගත්තට පස්සේ මෙතන ඩිටෙක්ට් ලැන්ග්වේජ් කියන තැන ටච් කරලා මෙතන වගේ සිලෙක්ට් කරගන්න ඕනේ ඉංග්‍රීසි කියලා. මෙතන ඉංග්‍රීසි අපි කන්වර්ට් කරගන්න ඕනේ සිංහල වලට. ඉතින් ඉංග්‍රීසි අමාරු කෙනෙක්ට තමයි මම මේ කියලා දෙන්නේ. එතකොට ඔයාලට ඉංග්‍රීසි පුළුවන් කෙනා නම් මේක ස්කිප් කරලා ඉතුරු ටික බලන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට පේන ඇති කැමරා අයිකන් එකක් තියෙනවා. ඒ කැමරා එකෙන් ටච් කරගත්තට පස්සේ ඔයාගේ ගැලරියට තමයි යන්නේ. ඒ කියන්නේ ඔයා ඩවුන්ලෝඩ් කරපු ඉමේජ් එක තමයි මෙතන දාන්න තියෙන්නේ. එතකොට වැඩේ හරි. දැන් මෙතන මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයාලට දකුණු පැත්තේ තියෙන බෝලයක් වගේ වම් පැත්තේ මෙන්න මේක බෝලෙට ටච් කරන්න. එතන තමයි අපේ ගැලරිය තියෙන්නේ. ඊට පස්සේ ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාගේ ඉංග්‍රීසි වල තිබ්බ ඩීටේල්ස් එක මෙන්න මේ විදිහට සිංහල වලට කන්වර්ට් වෙනවා. එතකොට ඔයාලා මේක ලං කරලා පුළුවන් මේකේ බලන්න මොනවද තියෙන්නේ විස්තර ටික කියලා. ඉතින් මම මේක දැන් කියන්න යන්නේ වෙලා යන හින්දා ඔයාලා මේක හිමීට කියව ගන්න. ඉතින් මම මෙතනින් දැන් බැක් වෙනවා. බැක් වෙලා අපි දැන් යමු නැවතත් හිටපු තැනටම. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාලා මෙතනින් උඩ කොටුවක් එක්ක අංකයක් පේනවා. මෙන්න මේක උඩ එකපාරට ටච් කරලා අපි හිටපු වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මෙතෙන්ටම ආවා. ඊට පස්සේ අපි මෙතනින් එකපාරක් තා බැක් වෙමු. බැක් වෙලා අපි නැවතත් ඒ හිටපු තැනටම යනවා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති ඇප්ලිකේෂන් කියලා අයිකන් එකක් තියෙනවා. මෙතන ක්ලික් කිය කියන තැන ටච් කරගන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ අපි ඊළඟට යන්නේ මෙතන ඇප්ලිකේෂන් එක තියෙන තැනට. ඊට පස්සේ ඔයාලා මෙතනින් පල්ලට යන්න ඕනේ. පල්ලට යනකොට ඔයාලා මෙතනින් පේනවා ඇති මෙම තනතුර සඳහා අයදුම් පත්‍රයක් නැත. තැපැල් මගින් අයදුම් කළ නොහැක. අයදුම් කළ හැකි ඔන්ලයින් ක්‍රමයට ඔන්ලයින් අයදුම් කිරීමේදී ජීවදත්ත පත්‍රිකාව CV එක අවශ්‍ය වෙයි. කියන්නේ CV එකක් අවශ්‍ය වෙනවා මේක ඇප්ලයි කරන්න කලින්. ඊට පස්සේ පහත ඇප්ලයි බටන් එක ක්ලික් කරලා ආයතන වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් අයදුම් කළ හැකි කියලා තියෙනවා. ඉතින් මෙතන ඇප්ලයි කියන තැන බටන් එක ඔයා ටච් කරගන්න ඕනේ. ඉතින් ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකෙත් මේක කියලා දුන්නා. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතනින් පේනවා
මෙන්න මෙතන අයිකන් එකක් තියෙනවා නිල් පාට. මෙන්න මේ අයිකන් එක උඩ එකපාරට ටච් කරගන්න. ඉතින් මම කලින් වීඩියෝ එකෙත් මේක කියලා දුන්නා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔන්ලයින් සාමාන්‍යයෙන් ඇප්ලයි කරන්නේ. මෙන්න මේ විදිහට තමයි සරලව. ඉතින් මෙතන ඔන්ලයින් ඇප්ලිකේෂන් එක තියෙනවා. ඔයාලට පේනවා ඇති මේක ඔයාලට පුරවන්න තියෙන. පුරවලා යටම තියෙනවා සබ්මිට් ඇප්ලිකේෂන් කියලා. ඒක දුන්න ගමන් ඒක සබ්මිට් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා අංක ටිකක් තියෙනවා, ඉලක්කම් ටිකක් තියෙනවා. ඒක මෙතන ටයිප් කරන්න තියෙන හරියට ඔයාලා අකුරු ටික හොයාගෙන ටයිප් කළා මෙතන සබ්මිට් කියලා දුන්න ගමන් මේ ඇප්ලිකේෂන් එක එයාලට යනවා. හරිද? ඉතින් මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ CV එක මම දාන තැන පොඩ්ඩක් පෙන්නන්න. මෙතන තියෙනවනේ O level A level මෙතන දාන්න තියෙනවා add කියන තැන දාන්න පුළුවන්. ඉතින් education details මේ සේරම දාන්න පුළුවන් experience මේ ඔක්කොම දාන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන ඒ කියවලා බලලා වැටික් කරගන්න. ඉතින් මම මෙතනින් බැක් වෙනවා දැන්. ඉතින් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්න මෙන්න මේ විදිහ තමයි. ඉතින් සමහරක් ඔයාලට වෙනම වෙබ්සයිට් වල යන්නත් පුළුවන්. ඒත් මේ විදිහට තමයි එන්නේ. ඔයාලගේ full details කියලා ඇවිල්ලා මෙන්න මේ විදිහට තමයි යන්නේ. ඔන්ලයින් ඇප්ලිකේෂන් නැති ඒ වගේ ඔයාලා පෙන්නයි පල්ලෙන් ඇප්ලිකේෂන් එක. ඒතකොට ක්ලික් කිය දුන්නාට පස්සේ ඔයාගේ ඇප්ලිකේෂන් එකට ඒ කියන්නේ ටැබල් හරහා යවන්න ඕන විස්තර ටික ඒ ඇප්ලිකේෂන් එකට උඩ full details කියන තැන තියෙනවා. ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න.